හාය ළමයි අද අපි අරන් ඇවිල්ලා තියෙන අලුත් මලුත් vlog එකක්. අද අපි යන්නේ කුඹල්වැල මහමෙවුනා අසපුවට. මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කුඹල්වැල මහමෙවුනා අසපුව ලස්සනට පෑන් view එකක් තියෙන ලස්සන විලා හොටෙල් එකක් ගැන. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි දැන් මේ යන්නේ කුඹල්වැල මහමෙවුනා අසපුව පිහිටා තියෙන ඇල්ල බණ්ඩාරවෙල නගරයට. ඔයාලා කොහොමද දන්නව ඇතිනේ ඇල්ල නගරය කියලා කියන්නේ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්තු ඉතාමත් ලස්සන නගරයක්. ඔන්න දැන් තමයි අපි ඇල්ල නගරයට ළඟා වුණේ. ඇල්ල නගරේ කුඹල්වැල ප්‍රදේශයේ පිහිටා තියෙන මෙන්න මේ ලස්සන විලා එකේ තමයි අපි නවාතැන් ගත්තේ. මේ විලා එකේ නම ඇල්ල ටී හෙවන් විලා. ඇත්තටම කියන්න ඕනේ ගොඩාක් හොඳ විලා එකක්. අපිට හොඳට එයාලා ආගන්තුක සත්කාර සැලකුවා. ඒ වගේම ගොඩාක් ඉඩ තියෙනවා රූම්ස් වල ගොඩාක් ලස්සනයි view එක. ඒ view එක කුඹල්වැල පන්සලත් එක්කම තියෙන ලස්සන view එකක් තියෙන්නේ. අපිට එතන ඉඳන් කිලෝමීටරයක් දුරින් තමයි කුඹල්වැල මහමෙවුනා අසපුව පිහිටලා තියෙන්නේ. ඇත්තටම ඔයාලට බලා ගන්න පුළුවන් මේ view එක මාරම ලස්සනයි. මේ තියෙන්නේ ඇල්ල ටී හෙවන් විලා එකේ බැල්කනි එක. බැල්කනි එකේ ඉඳන් බලනකොටත් ඒ view එක මාරම ලස්සනයි. ඇත්තටම හිතාගන්න බැරි තරම් අපිට මාරම view එකක් එතන හම්බුණා බලා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන පරිසරයක් එක්ක ලස්සන නිස්කලංක ප්‍රදේශයක් එක්ක ගොඩාක් සංචාරක ආකර්ෂණීය දිනාගත්තු තැනක් තමයි ඇල්ල ටී හෙවන් විලා කියලා කියන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා. ඊළඟට අපි විලා එකේ ඉඳන් රැට ඩිනර් එක ගන්න ගියේ ඇල්ල ක්‍රෙස්ට් ඇලොෆ්ට් කියන හොටෙල් එකට. මේ හොටෙල් එක ගැන කියනවා නම් මේ හොටෙල් එක ඕපන් කරලා තියෙන්නේ මේ මාසේ අප්‍රේල් මුල. ඇත්තටම අලුත් හොටෙල් එකක්. මාරම රසට කැම තිබ්බා. ඒ වගේම හරිම පිරිසිදුයි පිළිවෙලයි මාරම ලස්සනයි. ඩිනර් එකක් ගන්නවා නම් හොඳම ප්ලේස් එකක්. ඊළඟට අපි ඊළඟ දවසේ උදේම ලෑස්ති වෙලා හොටෙල් එකේ ඉඳලා කුඹල්වැල මහමෙවුනා අසපුවට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන අපේ හොටෙල් එකේ ඉඳන් කුඹල්වැල මහමෙවුනා අසපුව පේන view එක උදේට. ඔයාලට පේනවා ඇති මෙතන මේ මං ඉන්නේ අපේ හොටෙල් එක ළඟ. හොටෙල් එකේ view එක පේන විදිහ තමයි මම මේ පෙන්නන්නේ. එතන ඇත්තටම ලස්සනයි. මාර ෆොටෝස් ගන්න පුළුවන් තැනක්. ඊළඟට අපි කෙලින්ම ගියේ කුඹල්වැල මහමෙවුනා භාවනා අසපුවට. මේක මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1300ක් උඩ කඳු මුදුනක තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේක ශ්‍රී සත්බුදු මහසෑ විහාරය කියලා හඳුන්වනවා. මෙහි ආදිකර්තෘ වෙන්නේ කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඔයාලට දැක බලා ගන්න පුළුවන් අතිශය දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පීන් සහ කැටයම් කරුවන්ගේ කැටයම් නිර්මාණ වලින් අලංකාර වෙලා තියෙන මේ මහා විහාරය. ඒ වගේම මේ ශ්‍රී සත්බුදු මහසෑ විහාරය ඉදි කරලා තියෙන්නේ සත්බුදුරජාණන් වහන්සේලාට උපහාරයක් පිණිස. ඉතින් මේ වගේම ලංකාවේ තියෙන ලස්සන සුන්දර තැන් බලා ගන්න පුළුවන් අලුත් වීඩියෝ එකක් අරගෙන මං ආයෙත් එනවා. එතකම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට යනවා. bye bye.